හරි ඉතින් යාළුවනේ අද මම ඔයාලට පෙන්නන්නම් මගේ ඇක්වේරියම් එක. පොඩි ඇක්වේරියම් එකක් දෙකට කරගෙන යන. ඉතින් මේ ඇක්වේරියම් එක ඔයාලා දකින්න මේ වගේ කැට් ෆිෂ්ලයි ගුරාමි ඉන්න ලොකු ටැංකිය. ඉතින් මේකේ මේ චූටි අඟල් 4 විතර කැට් ෆිෂ් ඉන්නවා. ගුරාමි තමයි අරන් ආවේ. දැන් ගොඩක් ලොකුයි ඒගොල්ලෝ. මම දැන් මේක කන්ද අයින් කරනකොට ඔයාලට ටැංකිය පෙන්නන්නම් වීඩියෝ එකක් දාලා ඒගොල්ලෝගේ සයිස් කොහොමද කියලා ටැංකිය අස් කරන්න මම මේක ටොප් කරලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ මොලි සෙට් එකක් ගෝල්ඩන් ඩස්ට් එකේ මේ ඉතින් මේගොල්ලෝ මේ බලන්න දැන් මේ පෙන්නන්නේ මම ඔයාලට මේ නිල්ගුරාමි පැටව බ්‍රීඩ් කරපු එකක්. මේක නිල්ගුරාමි පැටවද බ්‍රීඩ් එකේ පේනවද නැහැ චූටි තාම දවස් 6ක 7ක විතර පැටව ඉන්නේ. ඉතින් මම zoom කරලා පොඩ්ඩක් පෙන්නන්නම් බලන්න පේනවද කියලා. ඔය ඉන්නේ චූටි පැටව නිල්ගුරාමි පැටව. හරි මේ ඉන්නේ වයිට් ගුරාමි එක ජෑම් ගුරාමි වයිට් ගුරාමි එක මේ පොඩි එක. ඉතින් මේකෙත් මෙයාලා මේ බ්‍රීඩින් වලට දාන්න ඉන්න ගුරාමි සෙට් එකක් තමයි ඉන්නේ. මේකට අනිත් බ්‍රීඩ් දාන්න මම ඔයාලට පෙන්නන්න බ්‍රීඩින් කොහොමද කියලා. ඉතින් මේ ඉන්නේ රෙඩ් කැප් ගප්පි සෙට් එකක්. මේගොල්ලෝ ගොඩක් කට්ටිය මේ කොළ ඇස්සේ තමයි මේ ගිහිල්ලා ඉන්නේ මේ කොළ ඇස්සේ අර පණුව වගේ දාලා දෙන බ්‍රීඩින් එක මේ පැටවුත් එක තමයි ඉන්නේ මේගොල්ලෝ පැටව. මේ ඉන්නේ ඕන් ඉන්න අතර දෙන්නෙක් ඉන්නවා. මේ ඔයින් තව එක්කෙනෙක්. තව ඉන්න කොළ යට ඉන්නවා. ඒ ඇංගිලේ ඉන්නේකෝ. ඉතින් මේ රෙඩ් කැප් ගප්පි එක. ඉතින් මේ ඉන්නේ මගේ මම ඊළඟට බලන ෂෝට් ටේල් ටැංකිය බ්‍රීඩින් ටැංකිය. ඒගොල්ලෝන් ගත්ත පැටව තමයි මේ ඉන්නේ. ඊට පස්සේ මම ඉස්සරහට වීඩියෝ වලට ගන්න මේ ෂෝට් ටේල් බ්‍රීඩ් කරන විදිය හැමදේම මම වීඩියෝ දාන්න එකින් එක. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ෂෙයා කරන කට්ටිය වань මේ තියෙන මගේ බ්‍රීඩින් ටැංක් එක. මේකේ ඉන්නවා ෂෝට් ටේල් ඉන්නවා, වයිට් මොලි ඉන්නවා, බ්ලැක් මොලි ඉන්නවා. ඊට පස්සේ කොහොම ෂෝට් ටේල් එක ඉන්නවා. ඉතින් මේ බ්‍රීඩින් ටැංක් එක මේගොල්ලෝ එකට දාලා තියෙනවා. මෙයාලා ඉන්නවා පැටව දෙන්න කලින් ඔයාලා දැක්කේ. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්න මේගොල්ලෝ පැටව ගත්ත කට්ටිය මේ පැට බෝ කරපු කට්ටිය බ්‍රීඩ් කරපු කට්ටිය මේකේ ආමඩ කියන උදන ටැංකේ බැලුම් මොලි මේ සෝරි මේ ගෝල්ඩන් ප්ලේටි සෙට් එකකුත් ඉන්නේ. සෝරි ගෝල්ඩන් මොලි බැලුම් ප්ලේටි සෙට් එකක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගත්ත පැට තමයි ඉස්සෙල්ලා දැක්කේ අර ෂෝට් එක පැටව මේ ගප්පි ඉන්නේ මේකේ. මේ ගප්පි සෙට් එකක් ඉන්නේ මේකේ ගප්පි වර්ග 3-4ක් ඉන්නවා. මම ඒගොල්ලෝ වෙන වෙනම ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ ඉන්නේ මොලි පැටව බ්‍රීඩ් කරපේ ඒ බ්‍රීඩින් පැටව සෙට් එක මේ ඉන්නේ. ඒගොල්ලෝ බ්‍රීඩින් වලට දාලා මේ බ්‍රීඩ් කරලා අරගෙන ඉවරලා ගත්ත පැටව සෙට් එක මේ ඉන්නේ. දැන් මේගොල්ලෝ සති 2ක් වගේ වෙනවා. ඉතින් මේ ඉන්නේ ගුරාමි කලින්ම සෙට් එක. කලින්ම බ්‍රීඩින් කරපු සෙට් එක දැන් මාස එකමාරක් විතර මේගොල්ලන්ට කලින් සෙට් එකක් මම දුන්නා. දැන් මේ ඉන්නේ ඉතුරු වෙච්ච සෙට් එක. මේගොල්ලෝ මාස එකමාරක් විතර වෙනවා. නිල්ගුරාමි සෙට් එක. මේ ඉන්නෙත් කලින්ම ගත්ත ෂෝට් ටේල් පැටවුයි ඊට පස්සේ වයිට් මොලි 3-4ක් ඉන්නවා ඉතුරු වෙලා මම දීපු කට්ටියගෙන්. ඊට පස්සේ මේ ඉන්න මේ වල බලන්න මේ වලට පේනවද දන්නේ මේ ඉන්නේ අලුතෙන්ම බ්‍රීඩ් කරපු නිල්ගුරාමි සෙට් එක. මේගොල්ලන්ට මාසයක් විතර වයස වෙන්නේ පේනවද දන්නේ තාම. චූටි පැටව ඉන්නේ සාමාන්‍ය සයිස් ඉන්නේ. මම ඔයාලට වෙනම අරන් පෙන්නන්නම් මේ ටැංකිය මොකද පොට්ටම් මොකද අපිට පාට පොඩ්ඩක් කොට්ටම් වල පාට හැදිච්ච පේනවා අඩුයි. ඉතින් අලුත් වීඩියෝ එක අපි හම්බෙමු. ජය වේවා.